මේ ලෝකයේ තියෙන ඇත්ත සත්‍යය මොකක්ද කියලා බුදුදහම ඇසුරෙන් දැනගෙන කවුරු හරි කෙනෙක් ඇහුවොත් මට පැවිදි වෙන්න ඕනේ කියලා එයාගෙන් කෙලින්ම අනිත් අය අහන්නේ මොකද්ද තියෙන ප්‍රශ්නේ කියලා පැවිදි වෙන්න. මට නම් පින්වතුනි හරි පුදුමයි මේ අහන කතාව. මොකද්ද තියෙන ප්‍රශ්නේ කියලා අහනවා. අර හෝටලයකට ගිහිල්ලා කන්න ඉඳගත්ත මිනිස්සයාට ගල් කැවෙද්දි මුදලාලි යහද්දි ගල්ද කියලා. මිනිහා කිව්වලුනේ නෑ බතුත් තියෙනවා කියලා. අන්න ඒ වගේ පින්වතුනි ප්‍රශ්න කෝටියක් මැද ජීවත් වෙන මිනිස්සු මේ ධහමක් අවබෝධ කරගෙන නිවන් දකින්න උත්සාහ කරන මිනිස්සෙක්ගෙන් අහනවා ඇයි මොකද්ද ප්‍රශ්නේ කියලා. ඔන්න මේ අහිලා තියෙන්නේ තරම් පින්වතුනි. මොකද්ද ප්‍රශ්නේ? කෙල්ලෙක් නැති නිසා පැවිදි වෙන්න අවශ්‍යතාවයක් නැහැ කවුරුත් පින්වතුනි. අම්මා මැරිච්ච නිසා කවුරුත් පැවිදි වෙන්න අවශ්‍යතාවයක් නැහැ. සල්ලි නැති නිසා කවුරුත් පැවිදි වෙන්න අවශ්‍යතාවයක් නැහැ පින්වතුනි. මේ උතුම් සද්ධර්මයේ තේරුම් අරගෙන උතුම් නිර්වාණ ශාන්තියේ පිණිස පින්වතුනි කවුරු හරි කෙනෙක් පැවිදි වෙනවා නම් අන්න ඒ කෙනාට දෙනවා පැවිදිලා පැවිදි වෙන්න. ඒක තමයි අපේ ක්‍රමය පින්වතුනි. ඒක ඒ කාලේ ඉඳලා පැවිදගෙන ආපු ක්‍රමයක්. අනුරාධපුර යුගයේදී කුලදරුවෙක් පැවිදි කරගන්න පින්වතුනි පිරුවානා පොත් වහන්සේ සම්පූර්ණයෙන්ම කටපාඩම් කරන්න ඕනේ කියලා කියනවා. ඒකෙන් මම කියන්නේ නැහැ පින්වතුනි මේ කටපාඩම් කරන්න බැරි කෙනෙකුට පැවිදි වෙන්න බෑ කියලා. මම ඒකෙන් තේරුම් ගත්ත කාරණාව තමයි පිරුවානා පොත් වහන්සේ දවසින් පාඩම් කරන්න බෑ පින්වතුනි. ඔබ පාඩම් කරන අඩුම තරමේ පින්වතුනි මාස 6ක් අවුරුද්දක් යනවා. ඔය අපිට ඒ වහරෙන් ඇවිදilla තියෙන පින්වතුනි පිරුවානා පොත් වහන්සේ කටපාඩම් කරලායි පැවිදි වෙන්නේ කියලා ඔය කියන්නේ පින්වතුනි අවුරුද්දකට අධික කාලයක් තිස්සේ මේ ශාසනික වතමානත පුරුපු මුතුමෙක් තමයි පින්වතුනි කවදා හරි පැවිදි වෙන්නේ. අන්න ඒක නිසා එදා මේ පැවිදි වෙච්ච උතුමෝ පින්වතුනි පහේ ශාසනය දීප්තිමත් කරලා බැබළුවා. ශාසනය කියලා කියන්නේ පින්වතුනි මේ චීවරයක් දරාගෙන ඉන්න එකට නෙමෙයි ශාසනය කියලා කියන්නේ. උතුම් වූ බුද්ධානුශාසනයට හෙවත් මේ මාර්ගඵල සංඛ්‍යාත ශාසනයට. උන්වහන්සේලාට මාර්ගඵල ලබන්න හැකියාව ලැබුණ පින්වතුනි ගුරු ඇසුරේ යම් කාලයක් ඉඳලා ඒ ශාසනික වතමානත පූර්ණේ කළ ශාසනය කියන්නේ මොකක්ද කියලා හරියට දැන අවබෝධයටපත් වෙලා පැවිදි වෙච්ච නිසා. අපි අහලා තියෙනවා පින්වතුනි සමහර අය මැරෙනකොට තමන්ගේ දරුවවත් ළඟ හිටියේ නැහැ කියලා කට්ටියක් කියනවා. ඒක අහගෙන ඉඳලා තව කට්ටියක් කියනවා අපි නම් අපේ අම්මා නම් හරි වාසනාවන්තයි අපේ අම්මා මැරුණේ අපි ඔක්කොම වට කරගෙන අපේ එයාගේ මුණුපුරෝ ටිකත් වට කරගෙන ඒගොල්ලන්ගේ මූණ අතක ගා ඉන්නකොට තමයි අම්මගේ පණ ගියේ අපේ අම්මා හරි වාසනාවන්තයි කියලා. දන්නෝ දනිතේ පින්වතුනි කොච්චර වාසනාවන්තද කියලා. ඒ ගෙදරට ගිහිල්ලා අඳුරක් දිග අරගත්තා නම් බලාගත්ත හැකි පෙරේදී තාමත් මක් කරනවද? අර පොඩි යෝගේ මූණ අත ගන්නවා පින්වතුනි. තව ටික කලකින් සාගර පතුලේ තමයි.